හැලෝ යාලනකෝ සාධරෙන් පිළිගන්නාවේ වර්ල්ඩ් ගවස් යුරුප් චැනලට. ඉතින් අද මේ වීඩියෝෙන් අපි බලන්න යන්නේ ජීවිතේ වටිනාකම ගැන කියලා දෙන සෙන්ඩාමේ කතාවක් ගැන. ඉතින් යාළුවනේ මේ channel එක තමවල් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඒ වගේම වීඩියෝ like එකක් දාගෙනම අපි යමු අද වීඩියෝ එක බලන්න. වරක් සෙන්ඩාම ඉගෙන ගන්න දැඩි ආශාවක් ඇති තරුණයෙක් කඳුකරයේ තනියම වැඩසිටි ප්‍රඥාවන්ත ගුරුවරයෙක් වෙත ගියා. ඔහු එතනට ගිහිල්ලා හරිම ගෞරවාන්විත විදිහට ගුරුතුමනි කියලා ගුරුතුමාට කතා කරා. ඊට පස්සේ ඔහු මෙහෙම කිව්වා. මට ජීවිතේ සැබෑ අරුත අවබෝධ කර ගැනීමට අවශ්‍යයි. මට සාමය සහ සතුට සොයාගන්නේ කෙසේදයි කියලා දෙන්න ගුරුතුමනි. ඔහොම කිව්වා. ගුරුතුමා සංසුන්ව මොහොතක් තරුණයා දිහා බලාගෙන ඉඳලා පසුව ඔහු බිම වාඩි වුණා. ඊට පස්සේ ඔහු සාමාන්‍ය ගල් කැටයක් අතට අරගෙන ඒක තරුණයාට දුන්නා. දීලා මෙහෙම කිව්වා. මේ ගල් කැටිය ඔබ රැගෙන යන්න. නගරයට ගොස් ඒ කිසිවෙකුටත් නොදී මෙහි වටිනාකම සොයන්න. එහෙත් යමෙකු මේක මිලදී ගන්න උත්සාහ කරොත් කිසිම විටකත් මේක විකුණන්න එපා. ගුරුතුමා පැවසුවා. ඉතින් මේ තරුණයා ගොඩක් පුදුමයටපත් වුණා. මොකද මේ ගල් කැටයක්නේ. හැබැයි ඔහු ටික වෙලාවක් කල්පනා කරා. ඔහු ඊට පස්සේ ගුරුතුමාගේ වචනයට කීකරු වෙලා ගල් කැටයත් රැගෙන නගරයට ගියා. මුලින්ම ඔහු ඒ පළතුරු වෙලෙන්දෙක්ට පෙන්නුවා. ඊට පස්සේ ඔහු පළතුරු වෙලෙන්දගෙන් ඇහුවා මේ ගල කොච්චර වටිනවද කියලා. ඊට පස්සේ මේ වෙලෙන්ද මේ ගල් කැටය දිහා බලලා මේකෙන් මට කිසි වැඩක් නැහැ. හැබැයි මගේ මේසෙ උඩ බරක් විදිහට මට මේක තියාගන්න පුළුවන්. මම ඔයාලට දොඩම් ගෙඩි දෙකක් දෙන්නම්. මට මේ ගල දෙන්න. වෙලෙන්ද පැවසුවා. තරුණයා ඊට පස්සේ සිනාසෙලා මට මේක විකුණන්න බෑ. ගුරුතුමා මට මේක විකුණන්න එපා කිව්වා. ඊට පස්සේ ඌ මැණික් වෙලෙන්දෙක් ළඟට ගියා. ඉතින් ඔහුටත් මේක පෙන්නලා මේකේ වටිනාකම කොච්චරක්ද කියලා ඇහුවා. ඊට පස්සේ මැණික් වෙලෙන්දත් මේ ගල හොඳින් ඔහුගේ විශාලන කණ්ණාඩිය පාවිච්චි කරලා පරීක්ෂා කරලා බැලුවා. මේක විසිතුරු ගලක් නම් නෙමෙයි. සාමාන්‍ය පොදු ගලක්. හැබැයි මේක ලස්සනට පේනවා. මම ඔයාලට රන් කහස කීපයක් දෙන්නම්. මට මේ ගල දෙන්න. වෙලෙන්ද පැවසුවා. තරුණයා ඒකටත් hina වෙලා මට මේක විකුණන්න බෑ කියලා කිව්වා. අවසානයේ ඔහු පැරණි භාණ්ඩ සහ කලා භාණ්ඩ එකතු කරන වෙලෙන්දෙක් ළඟට ගියා. ඊට පස්සේ ඔහු මේ ගල් කැටේ ඒ වෙලෙන්දටත් පෙන්නලා මේක වටිනාකම කොච්චරක්ද කියලා ඇහුවා. ඊට පස්සේ මේ වෙලෙන්දා මේ ගල් කැටේ දිහා විනාඩි කිහිපයක් බලාගෙන ඉඳලා ඔහු පුදුමයෙන් බැබලෙන්න පටන් ගත්තා. මොකද්ද මේ? මේක අතිශය දුර්ලභ පෞරාණික යුගයට අයත් වෙන ගලක්. මේක මිල කරන්න බෑ. මේක ගොඩක් වටිනවා. මේක ඒ තරම් වටිනවා. මේක හොඳ කෞතුකාගාරකින් තියන්න. මම ඔබට මගේ තියෙන මුළු සේසතම දෙන්න. ඔහු කෑ ගැසුවා. තරුණයා පුදුමයටපත් වෙලා මේක දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ තරුණයා මේ වෙලෙන්දට කිව්වා මට මේක විකුණන්න බෑ කියලා. තරුණයා ඊට පස්සේ වහාම ඔහුගේ ගුරුතුමා වෙත ගියා. ගුරුතුමා ළඟට ගිහිල්ලා ඔහු සිදුවෙච්ච හැමදේම පැවසුවා. ගුරුතුමා සිනාසුණා. ඊට පස්සේ ගුරුතුමා මේ විදිහට ඒ තරුණයාට කිව්වා දැන් තේරුණද පුතේ ජීවිතේ සැබෑ අරුත ගල් කැටියේ වටිනාකම තිබුණේ ගල් කැටියේමයි. එය හඳුනා ගන්නා තෙක් එය වටින්නේ නැහැ. ඒ වගේම තමයි අපේ ජීවිතවල වටිනාකමත් සමහරුන්ට ඔබව සාමාන්‍ය ගල් කැටයක් වෙන්න පුළුවන්. තවත් සමහරුන් ඔබව මිලට ගන්න හදන්නත් පුළුවන්. නමුත් ඔබේ සැබෑම වටිනාකම තීරණය වෙන්නේ අනුන් මත නෙවෙයි ඔබ තුලින්මයි. ඒ ඔබ හඳුනා ගැනීමට ඉගෙන ගත යුතුයි. ඔබේ ජීවිතය අතිශයම ගොඩක් වටිනවා. ඒක නිසා ඒ වෙන කාටවත් විකුණන්න එපා. එහි වටිනාකම අවබෝධ කරගෙන ඔබ ජීවත් වෙන්න. ගුරුතුමා මේ විදිහට තරුණයාට පැවසුවා. මෙහින් අපට ගත හැකි පාඩම තමයි සැබෑ වටිනාකම පිටතින් එන ඇගීම් මත රඳා නොපවතී. එය අප තුළම පවතින අතර එය හඳුනා ගැනීමට සහ ආරක්ෂා කර ගැනීමට අප ඉගෙන ගත යුතුයි. සෑම මිනිසෙක්ම අද්විතීය මිනිසෙක් වන අතර ඔහු ගොඩාක්ම වටිනවා. ඉතින් යාළුවෝ අද ගෙනාපු වීඩියෝ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම බොහොම අපූර්ව වීඩියෝ එකකින් ආයෙත් දවසක හමු වෙමු. ඔයාලා තාමත් වර්ල්ඩ් ගව්සේ subscribe කරලා නැත්නම් දැන්ම අපිට subscribe කරලා ඒ වගේම ඊට අපින් තියෙන notification button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ගමන් චල් මම අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්.